සුබ දවසක් වේවා ආදරණීය යාළුවෝ සියලුම දෙනාට. ඉතින් මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මාව සබ්ස්ක්‍රයිබ් කරපු, ලයික් කරපු, කමෙන්ට් කරපු ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා හිතනවා. මමත් හොඳින් ඉන්නවා. ඉතින් අද මගේ 33 වෙනි මල් සේල් එක. ඉතින් ඔයාලට ලාභයි කියලා හිතන ලස්සන මල් තියෙනවා නම් බලලා ගන්න පුළුවන්. අපි බලමු මොනවද අද ඔයාලට ගන්න තියෙන මල් කියලා. යන්න බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් අද අංක එකට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මෙයා ඔයාලා දන්නවද දන්නේ නැහැ. මෙයා කස්තුරි කහ කියන්නේ මෙන්න මේ ප්ලාන්ට් එකට මේ කස්තුරි කහ තියෙන. ඉතින් මගේ යාළුවෙක් තමයි ඉන්දියාව ගිහිල්ලා එයා අවුරුද්ද වැඩ කරන්නේ. එහෙන් ගෙනල්ලා එයා හදාගෙන මටත් දුන්නා. ඉතින් එයා අංක එක ප්ලාන්ට් එකක් 250ක් වෙනවා. අංක 1 අංක 2 ඉන්නේ මෙන්න මේ කුමාරිකා පැලේ. ඉතින් මට හිතුණා කුමාරිකා එකක් එකතු කරගත්තොත් හොඳයි කියලා. ඉතින් මෙන්න මේ කුමාරිකා එක යාගේ ෂූටි පැලයකුත් වෙනවා. ලොකු පැලයක් බලන්න ගොඩක් උසයි. එයා අංක 2 300යි. අංක 3 ඉන්නේ මෙන්න මේ ප්ලාස්ටික් වගේ කොලේ තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. එයා ගොඩක් උසයි, අඩියකටත් වඩා උසයි. බලන්න. එයා අංක 3 150යි. එයා අංක 3 150යි. අංක 4 ඉන්නේ මෙන්න මෙයා. අඩි 2ක් විතර උසයි. බලන්න. ලස්සනයි. බලන්න. මෙන්න මෙයා කහයි කොලයි තියෙන ලස්සනයි. බලන්න. හොඳට වර්ධනය වෙලා හැදලා තියෙන ප්ලාන්ට් එකක්. එයා අංක 4 එක පොට් එකක් 200ක් වෙනවා. අංක 5න් ඉන්නේ මෙන්න මේ අස්සමුණ කියලා තමයි අපි කියන්නේ නම් මෙයාට. මෙන්න මෙයා. ඉතින් මේ බලන්න ගොඩක් උස ලොකු ප්ලාන්ට් එකක් තියෙන්නේ. මෙයා නිරෝගීව හැදලා තියෙන ප්ලාන්ට් එකක්. එයා අංක 5 300යි. අංක 6න් ඉන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. බලන්න. එයාත් එහෙමයි. හොඳ නිරෝගීව වර්ධනය වෙලා තියෙනවා. එයාගේ පැල 3ක් තියෙනවා. එයා අංක 6 300යි. අංක 7න් ඉන්නේ මෙන්න මෙයා. මේ ෂූටි මේක මෙන්න මෙයා. මේක චූටි පඳුරක් වගේ හැදෙන්නේ. ලස්සනයි. මේක ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට ගේ ඇතුළේ තියාගන්න උනත් ලස්සනයි. බලන්න මෙයා බූසියේ වගේ මේ විදියට ලොකු මෙච්චර විතර අඩියක් විතර උසට ලස්සනට හැදෙනවා. ලස්සන ප්ලාන්ට් එකක්. එයා අංක 7 එක පොට් එකක් 100යි. අංක 8න් ඉන්නේ මෙන්න මෙයා. එයාගේ චූටි පැල ගොඩක් දානවා. බලන්න. එයා අංක 8 150යි. අංක 9න් ඉන්නේ මෙන්න මෙයා. මෙයා නම් මලින් හැමදාම සේල් වලින් ඉල්ලනවා. ඉතින් එයා එකතු කරා මේ අර වැටවල් වලට හිටවන ඒක නෙමෙයි. එයාගේ කුරු ප්ලාන්ට් එක. මේක අඩියක් විතර උස ගියත් මේ වගේම ෂූටි හීනි කොලේ තියෙන්නේ. ලස්සනයි. ඉතින් මේක ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදියට ගේ ඇතුළේ තියලා හදාගන්න හරි ලස්සනයි. ගේ ඇතුළේ තියන්න උනත්. එයා අංක 9 එක පොට් එකක් 300ක් වෙනවා. බලන්න මේ පොට් එකත් අඩියකට විතර අඩියක් විතර උසයි. බලන්න ලස්සන. අංක 10න් ඉන්නද මෙන්න මේ ඇග්‍රෝනිමා එක. බලන්න යාගේ ලස්සන. මෙන්න මෙයා. මෙයාත් නිරෝගීව හැදුණු ප්ලාන්ට් එකක් තියෙන්නේ. එයා අංක 10 250යි. අද අංක 11න් ඉන්නේ මෙන්න මේ චොක්ලට් බ්‍රවුන් කලර් එකේ
ඇන්තෝරියන් එක. එයාත් හොඳ නිරෝගීව බලන්න මුල් දාලා ගන්න කෙනෙකුට බය නැතුව හදා ගන්න පුළුවන්. බලන්න උස. ඉතින් අංක 11,500යි. අංක 12න් ඉන්නේ මෙන්න මේ ප්‍රින්සස් අමාලියා ප්ලාන්ට් එක. එයාගෙත් මේ බලන්න මුල් දාලා හොඳට වර්ධනය වෙලා තියෙනවා. ඉතින් බය නැතුව ඔයාලට අරන් හදා ගන්න පුළුවන්. අංක 12,600යි. අංක 13න් ඉන්නේ මෙන්න මේ වයිට් චැම්පියන් එක. එයාත් එහෙමයි බලන්න මුල් වර්ධනය වෙලා තියෙනවා. එයාත් උස ප්ලාන්ට් එකක් බලන්න. එයාත් අංක 13,500යි. අංක 14න් ඉන්න අද සිරානෝ එකක්. මෙන්න මේ සිරානෝ ප්ලාන්ට් එක තියෙන්නේ බලන්න. එයා අංක 14,400යි. අංක 5න් ඉන්නේ 15න් ඉන්නේ මෙන්න මේ රොයල් පින්ක් එක. ගහ චූටි ඉන්න චූටි මලකුත් ඇවිදින් තියෙනවා බලන්න. ඉතින් එයා රොයල් පින්ක්. එයා අංක 15 350යි. අංක 16න් ඉන්නේ මෙන්න මේ ලොකුම ලොකු බ්ලැක් කාඩිනල් ප්ලාන්ට් එකෙන් බලන්න. ලොකු ප්ලාන්ට් එකක් අඩියක් විතර උස ලොකු ප්ලාන්ට් එකක්. ඒක අංක 10යි. අංක 17න් ඉන්නේ මෙන්න මෙයා නම් ලේඩි චෙන් එකක්. මෙන්න මේ කලර් එකේ මලක් තියෙන බලන්න මල. මෙන්න මෙයා. එයා අංක 17,500යි. අංක 18න් ඉන්න මෙන්න මේ කැලතියා එක. ඒක ලොකු පොට් එකක් තියෙන්නේ බලන්න පළ ගොඩක් තියෙනවා. මේ ලොකු පොට් එක මම ඔයාලට 400කට දෙනවා අංක 18. අංක 19න් ඉන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මෙයත් මගෙන් හැමදාම මම සේල් දාන්න ගත්ත දවසේ ඉඳන් හැමදාම සේල් එකට එකතු කරන යාළුවෙක් තමයි මෙයා. බලන්න එයාගේ විකිලි 3ක් තියෙනවා. එයා අංක 19 මේ පොට් එකක් 250ක් වෙනවා. අංක 20න් ඉන්නේ මෙන්න මෙයා. එයා නම් ගොඩක් උස අඩියකමාරක් විතර උස ලොකු ප්ලාන්ට් එකක් තියෙනවා බලන්න. ඒ ලොකු ප්ලාන්ට් දෙකක්. එක අංක 20 එක පොට් එකක් 250ක් වෙනවා. අද අංක 21න් ඉන්නේ මෙන්න මේ ලිප්ස්ටික් එක. එයා අංක 21. මෙයා ඔරෙන්ජ් කලර් එකේ ලිප්ස්ටික් එකක් තියෙන්නේ. බලන්න මේ ප්ලාන්ට් දෙකයි මෙතන තියෙන. මේ ප්ලාන්ට් දෙකේම වර්ධනය වුණු වැල් ටික තමයි මේ තියෙන්නේ බලන්න. එයා අංක 21 එක පොට් එකක් 300ක් වෙනවා. අංක 22න් ඉන්න මෙන්න මේ මෙයාගේ නම එහෙම හරියටම කියන්න දන්නේ නැහැ බලන්න. අඩි එකමාරක් විතර උසයි. මෙයාගේ චූටි පැල 3කුත් තියෙනවා. මෙන්න මෙයා බලන්න. මෙන්න මෙයා බලන්න ලස්සන. එයා අංක 22 ප්ලාන්ට් එක 500ක් වෙනවා. අංක 23න් ඉන්නේ මෙන්න මේ ටෙබු එක. මෙන්න මේ කලර් එකේ ටෙබු එක තියෙන්නේ. මෙයාගේ මලක් පිපෙනවා ලස්සන ලා රෝස පාට වගේ ලස්සන මලක් පිපෙනවා. මේ දවස්වල නම් මල් නෑ. ලොකු ප්ලාන්ට් මේ මද ප්ලාන්ට් එකේ වලට පෙන්නන්න. මෙයාගේ ලස්සන ඒ රෝස පාට කලර් එකට හුරු මලක් පිපෙනවා. ඉතින් බලන්න මෙයාත් මේ ලොකු එක නම් අඩි 2ක් විතර උසයි. චූටි පැලයකුත් තියෙනවා. එයාත් අඩියකට වඩා උසයි. අංක 23 100යි. අංක 24න් ඉන්නේ මෙන්න මේ කැලතියා එක. මෙයා ලොකු පොට් එකක් තියෙනවා බලන්න. චූටි තව කොළත් එනවා. බලන්න. ලස්සනයි මේ බලන්න කොළේ. එයා අංක 24 300යි. අංක 25න් ඉන්නේ මෙන්න මේ මීවන ශාක එක. එයා අංක 25 එක පොට් එකක් 200යි. අංක
අංක 26න් ඉන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. ඔයාලට කට් කරලා හදා ගන්න පුළුවන්. බලන්න කට් මුල් දාලා තියෙන්නේ. හදා ගන්න පුළුවන් මෙයාව. එයා අංක 26. මේ පොට් එක 400යි. අංක 25න් ඉන්නේ මෙන්න මෙයා. බලන්න මෙයා හැංගින් පොට් එකකට දාලා හදා ගන්න. එතකොට හරි ලස්සනයි. මෙයාගේ සුදු පාට මෙන්න මේ විදිහට මේ තියෙන්නේ. සුදු පාට චූටි මලක් පිපෙනවා. හරි ලස්සනයි. මේ වගේ දණ්ඩ දිගට ගිහිල්ලා බලන්න. අංක 27යි පොට් එක 250යි. අංක 28න් ඉන්නේ මෙන්න මේ මීවන ශාක එක. ඉතින් ලොකු පොට් එකක් තියෙන්නේ. එයා 500යි. අංක 29න් ඉන්නේ මෙන්න මේ මීවන ශාක එක. බලන්න ලොකු පොට් එකක්. ඉතින් ඔයාලට ගන්න කෙනෙකුට කොටස් වලට වෙන් කරලා කඩලා හදා ගන්න පුළුවන්. තව බෝ කර ගන්න පුළුවන්. අංක 29 400යි. අංක 25න් ඉන්නේ මෙන්න මේ මීවන ශාක එක. බලන්න ගොඩක් උසයි. චුටි කොලක් තියෙනවා. බලන්න මේ ශාක එක. එයා අංක 30 300යි. ඉතින් අද මගේ මල් සේල් එකේ ලස්සන මල් තියෙද බලලා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් එහෙම ලස්සන මල් තියෙනම් මට බලලා කතා කරන්න 077යි 26යි 77යි 295 WhatsApp එකේ තේ නම් එකෙන්මයි. ඉතින් ඔයාලා හැමෝම හොඳින් පරිස්සමෙන් සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.